ජනපති ආර් ප්‍රේමදාස යටත් වෙන්න ඇදුණු නියෝගය නිසා LTT ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූ නිරායුධ පොලිස් නිලධාරීන්ගේ කතාව කොටි ත්‍රස්තවාදීන් නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කර අදට වසර 34ක් පමණ වෙනවා. ඉතින් මේයි අද මගේ මාතෘකාව. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ රැඳෙන්න මා සමග මේ වීඩියෝ එකේ අවසාන තත්පරයත් එක්ක. 1990 ජූනි 11 වෙනිදා අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් රූපස්කුලම් කැලෑවේදී නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් පමණ ඝාතනය කර වසර 34ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට රණවිරු ස්මාරකයේ අසලදී 2024 වර්ෂයේ ජූනි මාස උපහාර උළෙලක් පවත්වා ඇති බව වාර්තා වේ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර කොට්ටාස භාර පොලිස් අධිකාරී නන්දන ජයපත් මහතා සහභාගී වූ බවට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඇතැම් වාර්තා මගින් සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් ගණන 774ක් පමණ වන බවයි. මෙම අනුස්මරණ අවස්ථාවට මීට වසර 34කට පෙර මරා දැමූ පොලිස් නිලධාරීන්ගේ මව්පියන්, භාර්යාවන්, දූ දරුවන් එක්ව සිටි බවට තමයි වාර්තා වෙන්නේ. 1990 ජූනි 11 වෙනිදා LTT විසින් කල්මුණි නගරයේදී යුද හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කොට පිමුරුමක් සිදු කර හමුදා සෙබළුන් 11 දෙනෙකු ඝාතනය කර තිබූ අතර ඉන්පසු උතුරු සහ නැගෙනහිර පිහිටි පොලිස් ස්ථාන අසලට 20ක හෝ 25ක LTT සමාජිකයන්ගේ සැදුම්ලත් කණ්ඩායම් පැමිණ එහි සිටින සීලම පොලිස් නිලධාරීන්ට යටත් වන ලෙසට නිවේදනය කොට තිබුණා. මේ බව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් සිය ඉහළ නිලධාරීන්ට දන්වා තිබූ අතර ඔවුන්ගේ පිළිතුරු වූයේ සුදුකොඩි ඔසවා අවි බිම තබා යටත් වන ලෙසයි. මෙම සිද්ධියේදී දිවි ගලවාගත් කල්මුණු පොලිසිය සේවය කළ පොලිස් නිලධාරියෙකු වන පොලිස් සැරයන් මනෝජ් ප්‍රියන්ත සිරිවර්ධන මහතා පවසන්නේ එදින කල්මුණු පොලිසිය පමණ 150කට ආසන්න පිරිසක් සේවයේදී සිටි බවයි. ඒ මහතා මෙම සිදුවීම විස්තර කරන්නේ මෙලෙසයි. ඔය කියන දවසේ එදා උදේ යුද හමුදාවේ 11 දෙනෙකු කල්මුණේ නගරයේදී ඝාතනය කර තිබුණා. ඉන්පස්සේ අපේ පොලිසිය ඉස්සරහට ඇවිත් අපිට කිව්වා යටත් වෙලා නැත්නම් උඹලට වෙන්නේ මැරෙන්නේ නැහැ කියලා. අපි සියලු දෙනා කතා වුණා යටත් වී මරුන් කනවට වැඩිය මරාගෙන මැරෙන එක හොඳයි කියලා. එහෙම ඉද්දි LTT එකේ අය වරින් වර පොලිසියට මෝටාර ගැව්වා. ඒ වෙනකොට පොලිසිය වලට මෝටාර වගේ බර ආයුධ නිකුත් කරලා තිබුණේ නැහැ. අපි කල්ලි අපි ළඟ තිබුණු ආයුධ වලින් එයාලට වෙඩි තියපු එක. එදා කල්මුණ පොලිසියේ ගේට්ටුවේ රාජකාරී කළේ මම හවස 2ට විතර වෙනත් නිලධාරීන් දෙදෙනෙකුට රාජකාරිය බාර දීලා මම කාමරයට ගිහින් ඉඳන් ගලවා ආයෙ ඉස්සරහ තිබ්බ බංකරයට වෙලා හිටියා. එහෙම ඉන්නකොට LTT එකකින් ඉදිරිපස බංකරයට මෝටාර ගහලා එතන හිටිය පොලිස් නිලධාරීන් 5 දෙනෙක් විතර මරලා දැම්මා. සවස 6:15ට විතර එදා කලමුණේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ අයිවන් බොතේජ් මහත්තයා අපිට කතා කළා. එයා කිව්වා කොළඹින් නියෝගයක් ඇවිත් තිනවා අවි ආයුධ බිම තියලා යටත් වෙන්න කියලා. ඒ නිසා යටත් වෙන්න කියලා. මමත් කැමති නැහැ යටත් වෙන්න. නමුත් මේක ඉහළින් ආපු නියෝගයක් නිසා අපි යටත් වෙමු කියලා එයා කිව්වා. ඒත් අපි නම් කැමති උනේ නැහැ ආයුධ බිම තියන්න. ඒත් අවසානයේදී අපිට සිදුනා යටත් වෙන්න. ඒ අනුව අපි අවි ආයුධ බිමින් තියලා සුදු කොටයක් අරගෙන පොලිමේ ගියා. කල්මුණේ හන්දියේදී LTT එක අපි ඔයාලගේ බාරයට ගත්තා. ASP බොතේජ් මහත්තයත් අපිත් එක්ක හිටියා. මඩ කලපුව කලවංශ කොටි වෙල්ලාවලි පොලිසිය වල නිලධාරීනුත් අපි වගේම ආයුධ බිම තියලා යටත් වුණු බව LTT එක අපිට කිව්වා. අපිව කල්මුණේ හන්දියට අරන් ගියාට පස්සේ බස් රථ 3ක් ගෙනත් අපි කට්ටිය මේ බස් වලට නංගගත්තා. එයාලා කිව්වා අපිව අම්පාරට ගෙනිහින් ඇරලවනවා කියලා. හැබැයි අතරමඟදී අම්පාර පාරේ නොගිහින් අතුරු පාරකට හැරෙව්වා. ඒ පාරේ ගිහින් වැටුනේ කැලෑ පැත්තකට. ඉතින්දී අපි ඇස් බැන්දා. අත් දෙක පිටිපස්සට තියලා බැන්දා. අපි ඉතින් හිතුවා වැඩේ වැරදුනා කියලා. එහෙම හිතාගෙන ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. බස් රථ 3ම කැලෑවට ගෙනිච්චා. අපිව බාරව හිටපු LTT අයට හොඳට සිංහල පුළුවන්. බස් වලින් බස්සපු අපිව පොලිමට තියලා වෙඩි තිබ්බා. වෙඩි කාගෙන මගේ ඇඟුලට කිහිප දෙනෙක් වැටුණා. ඒ නිසා මට වෙඩි වැදුනේ නැහැ. මම මැරෙලා වගේ හිටියා. ටික වෙලාවකට පස්සේ LTT එක යන්න ගියා. ඔවුන් ගිහින් ටික වෙලාවකට පස්සේ මම බඩ ගාගෙන කැලෑවටම දිව්වා. අත් දෙකයි ඇස් දෙක ලියාගෙන බඩ ගාගෙන වගේ මම කැලෑවට දිව්වා. ඊට පස්සේ කැලේදී මම වගේම ජීවිතේ බේරාගෙන ආපු ගමගේ රාළහාමි හමු වුණා.
කැලේ මැද්දෙන් රෑ 7:30ට විතර අපි මාන්තොට්ටමට ගියා. ඊට පස්සේ දමන පොලිසිය අපි දෙන්නව අම්පාර රෝහලට ඇතුළු කළා. ඉහළින් ආ නියෝගයකට අවනත වී අවි ආයුධ බිම තබා 1990 ජූනි 11 දින රෑ 7:30ට පමණ යටත් වූ තවත් එක් පොලිස් ස්ථානයක් වන්නේ සම්මන්තුරේ පොලිස් ස්ථානයයි. ඒ වන විට එහි ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටි බවටයි වාර්තා වුණේ. එදින උදෑසන 10ට පමණ සම්මන්තුරේ ප්‍රාදේශීය LTT නායක කුමාර නැමැත්තා පොලිසිය තුළට පැමිණ අවට සීලම් පොලිස් ස්ථාන ඒ වන විට යටත් වී ඇති හේයින් යටත් වන ලෙස දන්වා තිබූ බවටයි වාර්තා වන්නේ. එදින සවස් වන විට ඉහළින්ද යටත් වන ලෙස පොලිසිය වෙත දැනුම් දී තිබූ හේයින් වෙනත් කර කියාගත හැකි කිසිවක් නොවුණු තැන සම්මන්තුරේ පොලිසියද යටත් වන බවටයි වාර්තා වෙන්නේ. මෙම සිදුවීම වන අවස්ථාවේ අම්පාර කොට්ටාස භාර සහකාර පොලිස් අධිකාරී වශයෙන් කටයුතු කර ඇත්තේ පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට සේවය කළ රවි විජය ගුණවර්ධන මහතායි. මේ පිළිබඳව පසු කලෙක ඔහු අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසයි. එවකට මගේ ඉහළ නිලධාරියා වූයේ පොලිස් අධිකාරී මූර්දීන් මහතායි. ඔහුගේ උපදෙස් අනුව මම තමයි ඒ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කළේ. මම කළේ ඉහළින් ලැබෙන නියෝග නිවේදනය කිරීමයි. සිද්ධිය සිදුවෙන දවස් 3කට පස්සේ අපේ පොලිස් නිලධාරීන් මරා දමා තිබූ ස්ථානයට අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ නායක කිරිනිවල සෝමරත්න හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කීප නමක් සහ රාජ නිලධාරීන් කීප දෙනෙක් එක්ක ගිහින් මතක වස්ත්‍ර පූජා කොට පාංශුකෝලයේදී පින්පෙත් අනුමෝදන් කළා. පසු කාලයක මගේ මූලිකත්වයෙන් මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ස්මාරක ඉදි කරලා සෑම වර්ෂයකම ඔවුන්ගේ ඥාතීන් ගෙන්වා ඔවුන් සිහි කිරීම උත්සවයක් පවත්වන්නට කටයුතු කළා. කෙසේ වුවද මඩකලප පොලිස් කොට්ටාසේ කලවංචකුඩි වෙල්ලාවලි පෝර්ති වැනි පොලිස් ස්ථානවලින් පැහැරගත් පොලිස් නිලධාරීන් මරා දැමූ ස්ථානයේ තාම සොයා ගැනීමට නොහැකි වී ඇති බවට තමයි වාර්තා වෙන්නේ. මෙම සිද්ධියෙන් අම්පාර පොලිස් කොට්ටාසේ පමණක් සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ අයිවන් පී බොතේචු පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු වන MSM නිසාර් සහ ආනන්ද විජේශේඛර උප පොලිස් පරීක්ෂකවරුන් වන M හසන් සහ WA සුමතිරත්න ඇතුළු පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරු 298ක් පමණ ඝාතනය වී තිබෙනවා. එවකට පොලිස්පතිව සිටි 1988 අගෝස්තු 8 වන දින පොලිස්පති ධූරයේ වැඩබාරගත් අර්නස්ට් පෙරේරා මහතා මෙම යටත් වීමේ නියෝගය ලබා දී තිබුණු බව වාර්තා වන අතර මෙම නියෝගය ලැබුණ එවකට ජනාධිපතිව සිටි ආර් ප්‍රේමදාස වෙතින් බව සඳහන්. 2017 ජූලි 15 වෙනිදා ජිනීවා මහා නියමකම් කවුන්සිලයේදී මේ ඝාතනය පිළිබඳව පොල් නිව්ටන් නැමැති අය ඒ පිළිගනිමින් කියා තිබුණේ මෙම ඝාතනය සිදු කළේ ඒ වන විට නැගෙනහිර පළාත භාරව කටයුතු කළ LTT සංවිධානයේ විනයාග මූර්ති මුලතරණියවත් කරුණාමාන් විසින් බවයි. ඔහුගේ දෙවනියා ලෙස එවකට කටයුතු කළේ සිවනේසතුරේ චන්ද්‍රකාන්ත නිවත් පිල්ලයන් බවටයි පැවසෙන්නේ. වරක කරුණාමාන් සඳහන් කර තිබුණේ නැගෙනහිරදී සිදු වූයේ යුද අපරාධයක් බවයි. තමන් LTT නැගෙනහිර නායකයාව සිටියත් මෙම ඝාතනය කළේ පොට්ටු අම්මන්ගේ කීමට බවටයි ඔහු පවසන්නේ. කෙසේ වුවද 1990 ජූනි 11 මෙම ඝාතනය සිදුවන විට එවකට ජනාධිපති ආර් ප්‍රේමදාස සහ LTT සංවිධානය අතර කොළඹදී සාකච්ඡා පවා පැවැත්වෙමින් තිබුණා. ඉතින් මම දවස් සමග මේ වීඩියෝකින් කතා කරේ ආර් ප්‍රේමදාස යටත් වෙන්නේ ඇති නියෝගය නිසා LTT ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූ නිරායුධ පොලිස් නිලධාරීන්ගේ කතාවයි. කොටි ත්‍රස්තවාදී නිරායුධ පොලිස් නිලධාරීන් 600කට වඩා ඝාතනය කර තිබෙනවා. ඉතින් මම ඔබට මේ ගැන සම්පූර්ණ විස්තරයක් පැහැදිලි කරේ. ඉතින් මම අදට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකෙම